ආයිබෝන් අද දේශීය හඬ ඔබ හමුවේ තබන්නට බලාපොරොත්තු වන්නේ පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී මාලිමා රජයේ අමාත්‍යවරයෙකු විසින් පිටදුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ එසේ නැත්නම් සමන්තබද්ද ස්වාමින් වහන්සේට අභූත චෝදනාවක් එල්ල කරමින් ප්‍රහාරාත්මක කතාවක් කිරීම සම්බන්ධව සමන්තබද්ද ස්වාමින් වහන්සේ විසින් පෙරලා මාධ්‍ය සාකච්ඡාවක් තියා ඊට පිළිතුරු දීම පිළිබඳව වැඩියමක් සමාජගත කිරීම උදෙසාය. වයින් පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උමන්දාව නම් ප්‍රදේශයේ පිටදුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ විසින් අක්කර 100කට ආසන්න භූමි භාගයක් තුළ මනරම් විහාරස්ථානයක් නිර්මාණය කරමින් ඉතාම ශාස්ත්‍රීය ගොවිබිමක් නිර්මාණය කරමින් වසර විසින්තොර ආහාර ලක්වාසී ජනතාවට ලබා ගැනීමේ ආදර්ශමත් ක්‍රමවේදය හඳුන්වා දෙමින් කටයුතු කිරීම මුළු මහත් ලාංකික ජන සමාජයට කරනම ඉමහත් දායකත්වයකි. වත්මන් පාර්ලිමේන්තුවේ සිටින අති බහුතරයක් මැති ඇමතුරුන් ඵලදායී මෙහෙවරක් හෝ ආර්ථිකයට හිතකර කිසිවක් නොකර තමන්ගේ කතාවට පමණක් සීමා කර තමන්ට ලැබෙන දේ ජනතාව හමුවෙන් ඇත්තද බොරුවද කියා සොයන්නේ නැතුව කියවීමට පුරුදු වී සිටි. මෙවැනි චෝදනාත්මක තත්ත්වයක් පිටදුවේ සිරිධම්ම හාමුදුරුවන්ට ගෙනෙමින් උන්වහන්සේ කොළඹ ප්‍රදේශයේ පවත්වාගෙන යන වස විසින් තොර නිෂ්පාදනය කරන ලබන ආහාර අලෙවිසල්ට චෝදනාවක් එල්ල කරමින් එය රජය විසින් මුදල් ගෙවන බවක් කියා පාන්නට වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙකු උත්සාහගෙන තිබේ. එහෙත් පිටදුවේ සිරිධම්ම හාමුදුරුවන් මාධ්‍ය තුළ තමන්ගේ අභිමානවත් සේවාව පිළිබඳව හිරිදරව් කිරීම තුළ ඇමතිවරයාට මං හිතනවා ඇඩ්‍රස් නැති වෙන තැනටපත් වී ඇත. පිටදුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ බෞද්ධ ජනතාවට තමන්ගේ ආගමික හා සංස්කෘතික තත්ත්වය ඉතාමත් ආසාවෙන් වන්දනා කර ගැනීමට දැක බලා ගැනීමට උමන්දාවේ මනරම් විහාරස්ථානයක් නිර්මාණය කොට ඇත. ඒ වගේම ඒ විශාල ඉඩම කෘෂිකාර්මික ගොවිබිමක් බවට පත් කරමින් ශාස්ත්‍රීය භෝග වගාවන්ගේ ඵල නෙලා ගැනීමට හැකි තත්ත්වයට ගෙන ඇත. එපමණක් නොව වස විසින් තොර ආහාර නිෂ්පාදනය කිරීමද මෙම ගොවිබිමේ මූලික ඵලය වී තිබේ. මේ ආකාරයට ලාංකීය ජනතාවට පමණක් නොව විදේශයන් වලින් පවා මෙම ගොවිබිම මෙම විහාරස්ථානයේ දැක බලා ගැනීමට පැමිණෙන ජනතාවට මෙම ආදර්ශමත් ගොවිබිම දැක ගැනීමෙන් ස්වාමින් වහන්සේ ලාංකීය ජන සමාජයට කරන අනූපමේය සේවය අපට දැක්ගත හැකිය. භික්ෂුණීන් වහන්සේලා සියලු දෙනා ආගම දහමට පමණක් සීමා නොවි ගොවිබිමේ ප්‍රවර්ධනයටද ඔවුන්ගේ දායකත්වය ලබා ගනිමින් ඉතාම ශාසනික සේවාවක් කරන අවම තරමින් මේ මාලිමා රජයේ කිසිදු ඇමතිවරයෙකුට මෙවන් නිර්මාණයක් කිරීමට සහ හිතන්නට තරම්වත් නිර්මාණශීලී හැකියාවක් නොමැත. එවැනි අවස්ථාවකදී සමන්තබද්ද ස්වාමින් වහන්සේ වැනි ස්වාමින් වහන්සේලා සොයමින් දිරිගැන්වීමක් කිරීම තමයි රටකට ආදරය ඇති මහජන නියෝජිතයන් විසින් කළ යුත්තේ. සමන්තබද්ද ස්වාමින් වහන්සේ කරනු ලබන මෙම ශාසනික හා සමාජීය මෙහෙවර පිළිබඳව රජය මගින් සමස්ත රටේ ජනතාවටම දැනුවත් කරමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට මෙමගින් උපකාර ලබා ගත යුතුය. එසේ වුවත් කිසිදු වැඩක් ගමනක් කර පළපුරුද්දක් නැති කයිවාරුවට පමණක් සීමා වී සිටින වත්මන් ආණ්ඩුවේ මැති ඇමතුරු සමන්තබද්ද වැනි තාම ශාසනික සමාජීය සේවාවන් වල නිරත වන ස්වාමීන් වහන්සේ කෙනෙකුට අපහාස වෙන ආකාරයට බොරු චෝදනා කිරීම සමස්ත බෞද්ධ ජනතාව පමණක් නොව අන්‍ය ආගමික ජනතාවද තරයේ ප්‍රතික්ෂේප කරමින් හෙලා දකිමි. ඉදිරියටත් සමන්තබද්ද ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි නිවැරදි දේ දකිමින් උන්වහන්සේ වෙනුවෙන් විනී සිටීමට දේශීය හඬ කටයුතු කරන බව පවසමින් අදට අපි මේ නිමාව දකිමි.